ආයිබෝන් EMRT ටෝටර්පි අපේ channel එකට ඔයගොල්ලෝ හැමදෙනාම ඉතාම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඇත්තටම මේ පේන පොල් ගහ ඔයාට පේනවා ඇති සාමාන්‍ය පොල් ගහක් නෙමෙයි. මොකද මේකේ එක ගහෙන් ගස් දෙකක් තියෙනවා. මොකද අතු බෙදිලා තියෙන නිසා. ඔයා මීට කලින් අහලා ඇත්තේ තාල වර්ගයේ ගස්වල අතු බෙදෙන්නේ නැහැ. එහෙම නැත්නම් තාල වර්ගයේ ගස්වල ලක්ෂණය තමයි අතු බෙදෙන්නේ නැහැ කියන එක. නමුත් කලාතුරකින් මේ වගේ අතු බෙදෙන තාල වර්ගයේ ගස් විශේෂයෙන් පොල් ගස් දකින්න පුළුවන් අපිට. ඒ වගේ ගහක් තමයි මේක දැන් අවුරුදු 20ක් විතර වයස පොල් ගහක්. ඔයාට පේනවා ඇති ගොඩක් උඩට ගිහිල්ලා අතු බෙදිලා තියෙනවා. මේ වගේ ගහක් අපිට හදාගත්තොත් ඉතින් කලාතුරකින් තමයි හැදෙන්නේ. සාමාන්‍ය පොල් ගහකට වැඩිය අස්වැන්නක් ගන්න පුළුවන්. ඒ වගේම මම අද ඔයගොල්ලන්ට පෙන්වන්නේ විශේෂයෙන්ම මේ වීඩියෝ එක ගේන්න බලාපොරොත්තු වුණේ කුඩා කාලයේදී. නැත්තම් පැලෙන් එළියට එද්දිම සමහර වෙලාවට පොල් ගස්වල පැල දෙකක් ගෙඩියක් පැලෙනකොට පැල දෙකක් එනවා. එහෙම ආපුවාම අපි කියනවා දෙබිඩි පොල් කියලා. ඒ වගේ දෙබිඩි පොල් පැලයක් තියෙනවා මං ගාව. මම ඒක ඔයගොල්ලන්ට අද පෙන්නනවා. මම ඒක බඳුන්ගත කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. තාම අපිව subscribe කරේ නැත්නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාට වැදගත් නැති වුණත් සමහර විට ඔයාගේ යාළුවෙකුට මේක වැදගත් වෙන්න පුළුවන්. ඒ නිසා අපිව share කරන්න කියලාත් ආරාධනා කරනවා. ඒ වගේම වීඩියෝ එක බලලා අවසානයේ ඔයාට හොඳයි කියලා හිතුනොත් like එකකුත් දාගෙන යන්න. එහෙනම් අපි බලමු කොහොමද මේක බඳුන්ගත කරන්නේ. බඳුන්ගත කරනකොට අවශ්‍ය කරන බඳුනේ නැත්තම් ඒ පැකට් එකේ ප්‍රමාණය කොච්චරද, ඊළඟට බඳුන් මිශ්‍රණය නැත්තම් පස් මිශ්‍රණය කොහොමද හදාගන්නේ කියලා අපි අද කතා කරමු. ඔයාට පේනවා මංගාව තියෙනවා මෙන්න මේ පැලය. මම මීට කලින් ඔයගලන්ට වීඩියෝ එකක් දාලා තියෙනවා. දේශීය ඥානය භාවිතා කරලා පාරම්පරික ඥානය භාවිතා කරලා අවුරුදු 3කින් නැත්තම් උපරිම 3මාරකින් ගෙඩිය හැදෙන පොල් පැලයක් හදා ගන්න විදිය. ඒකේ ලින්ක් එක මම පල්ලෙහින් දාන්නම්, බලමු නැති කට්ටිය බලන්න. ඒ වගේම මම මේ වීඩියෝ එක කරන්න කලින් පැල කරපු පොල් වල එක ගෙඩියක් පැලවුන්නේ නැහැ. නමුත් ඒක පැලවෙන පටන් අරන් තිබුණ නිසා මම තියලා තිබ්බා බොන්සයි කරන්න ගන්න. නමුත් මම බොන්සයි කරන්න මේක පැඩේ ගෙඩිය සුද්ධ කරද්දී මම දැක්කා මේකේ පැල දෙකක් තියෙන විදිය. ඒ නිසා මම ඒක තියලා ඔයගොල්ලන්ට පෙන්වන්න තමයි මේ අද ගෙනහලා තියෙන්නේ. මේක ඉක්මනින් ගෙඩිය හැදෙන්න කියලා බලාපොරොත්තු වෙන්න බෑ. පැලවුනේ ගොඩාක් පරක් වෙලා. බලමු අපි මේකේ මුලින්ම මම ඔයගොල්ලන්ට පෙන්වන්නම් මේකේ පැල දෙකක් තියෙන වගේ. ප්‍රවේශයෙන් මේක කපලා ඉවත් කරගමු. මේක ඇත්තටම පොල් නෙමෙයි, තැඹිලි පැලයක්. බලන්න අපි ඒක ප්‍රවේශයෙන් කරන්න ඕනි. මේකේ තියෙනවා පැල රිකිලි දෙකක් බෙදිලා තියෙන්නේ. මේක අර දෙබිඩි කිව්වට ගෙඩිය ඇතුලේම නෙමෙයි රිකිලි දෙක ඇවිල්ලා තියෙන්නේ. පොඩ්ඩක් උඩට ඇවිල්ලා තමයි දෙකට බෙදිලා තියෙන්නේ. මේ ගහ හිටවලා මේක සාර්ථකව වැවුනොතින් අඩියක් දෙකක් විතර පොළවෙන් උඩට මේ තනි කඳ ඇවිල්ලා තමයි මේක දෙබල වෙන්නේ. මොකද මේ ටික උඩට ඇදෙනවා ලොකු වෙනකොට. සමහර විට ඔයාටත් මේ වගේ ඒවා හම්බෙන්න පුළුවන්. ඒවා මේ තේරුමක් නැහැ කියලා ඉවත දාන්න නැතුව ඒ වගේ ඒවා හිටවන්න කලාතුරකින් තමයි මේ වගේ එකක් පැලවෙන්නේ. ඒ වගේම මේ වගේ එකක් ගෙදරක තියෙනවා නම් වත්තේ තියෙනවා නම් ගෙදරටත් හොඳයි කියලා පැරණිනෝ විශ්වාස කරලා තියෙනවා. අපි මේ බඳුන පොල් ගෙඩිය පැල කරගන්න ඕනම පොල් ගෙඩියක් ඔයා බඳුනක හිටවලා පැලයක් හදා ගන්නවා නම් අනිවාර්යෙන් ඒකට අඟල් 18 පළල බඳුනක් තෝරගන්න වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්. පොඩි ගානකට
රුපියල් 20කට ආසන්න ගානකට ඒකේ අපි UV protection තියෙන එකක් ගත්තොත් නම් ටිකක් වැඩි ගාණක් වෙනවා. නමුත් පොල් පැලයක් හදාගන්න අපිට එහෙම අවශ්‍ය නැහැ. මේ වගේ එකක් ඊටාම සුදුසුයි. අවශ්‍ය නම් එයාට බිම කෙලින්ම හිටවන්න පුළුවන්. නමුත් මේක විශේෂයෙන් බලා ගන්න ඕනි කියලා මට හිතුණා. ඒ නිසා මම බඳුනකට මේක ගන්නවා. මේ පස් මිශ්‍රණය මම අඩියට ඔය පොල් එලි කැබලි කීපයකුත් දාගන්නවා. පස් මිශ්‍රණයේ තියෙන්නේ කරදහයියක් කොටස් එකයි මතු පිට පස් කොටස් එකයි මිශ්‍ර කරලා තමයි අපි හදාගෙන තියෙන්නේ. විශේෂයෙන්ම මේකට කරදහයියම භාවිතා කරන්න ඔයා දහයිය දාන්න එපා. මම දැකලා තියෙනවා ඔය පැල විකුණන තැන්වල තියෙන පොල් පැලවල සමහර ලීකුඩු පාවිච්චි කරලා තියෙනවා. ලීකුඩු හොඳයි. අමුදහයිය භාවිතා කරන්න. අමුදහයිය භාවිතා කරන්න එපා. අමුදහයිය වල උරා ගන්න පුළුවන් පෝෂණයක් නෑ ශාකයකට. ඒක දිරුවම් තමයි කරදහය බවට පත් කරාට පස්සේ ඒකේ හොඳ පෝෂණයක් තියෙනවා. මට අද උදව්වට යාළුවෙකුත් ඉන්නවා. අපි මේ විදිහට පැලේ මේකේ බඳුනේ ප්‍රමාණයක් පස් පුරවල ඉඳ ගන්නවා. ඉඳගෙන ප්‍රවේශමෙන් පුරවන්න පුරවලා ඕනට වඩා පුරවන්නේ අපි ගෙඩියෙන් පොඩ්ඩක් උඩට තමයි පුරවන්නේ. ගොඩක් පිරවතින් සමහරට මේක නරක වෙන්න පුළුවන් පැලේ. මේ විදිහට බඳුන් ගත කරලා මේක අපි හොඳින් ජල සම්පාදනය කරලා ජල සම්පාදනය කරන්න ඕනේ අනිවාර්යෙන්. ඔයාලට පේනවා මේක පොල්ලෙල්ල ඉතා කුඩා ප්‍රමාණයක් තියෙන අපි ඉවත් කළා නිසා අනිවාර්යෙන් සංචිත ජලය ප්‍රමාණයයි තියෙන කුඩා ප්‍රමාණයක්. ඒ නිසා නිතරම හොඳින් ජලය දාන්න ඕනේ. මේ පොල් කියන්නේ හුඟක් ජලය අවශ්‍ය වෙන ශාකයක්. මේකට පැල කාලේ මේ පැලේට උනත් දැන් ඔයාලට පේන ඉතා කුඩා පැලයක්. හැබැයි දිනකට වතුර ලීටරයක් හමාරක් අවශ්‍යයි. අපි